මගේ මේ අධ්‍යයනය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ලිවීම එහෙම නැත්නම් ඉතිහාසකරණය ගැන. කවුද මේ ඉතිහාසඥයා? ඒ දෘෂ්ටි කෝණයෙන් ඉතිහාසය යුග වශයෙන් අපිට බෙදලා පෙන්නන පළවෙනි ඉතිහාසඥයා තමයි ජී.සී. විලියම්ස් මහත්මයා. තොරතුරක් අපි ඉස්සරහට ආපුවාම අපි එකෙන් අහන්න ඕනේ ප්‍රශ්න තියෙනවා. එතුමා විවේචනය කරේ පොඩි පොතක් නෙමෙයි මහා වංශ. මේ කෘතිය මම ලියන්නේ දෙවන වසර විතර ඉන්න කාලේ. ඕක නිසා ඓතිහාසික විඥානයට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මේ නිදහස් යුගය කියන එක ભેද වෙච්ච යුගයක්. සරත් ෆොන්සේකා මහත්මයා හොඳම හොඳ යුද බටෙක්. තාම දක්ෂ රණවිරුවෙක්. ඒතකොට ඒ නිසා එතුමා තමයි අර හමුදාව මෙහෙවගෙන යුද්ධ කරේ. සම්පත් සැපයීම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ, සැලසුම සැපයීම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ යුද්ධ බටෝ ටික හසුරුවාගෙන යුද්ධ පෙරමුණ ඉදිරියට ගෙනහිල්ලා පහර දීම් කරලා සටන ජය ගැනීම සරත් ෆොන්සේකා මහත්මයාගේ හමුදාපති වශයෙන් ඉටු කරපු කාර්යය. ඒක තමයි මේ යුද්ධය කරගෙන යනකොට පෙනෙන දේ. ඉතින් ඒ අනුව එක්කෙනෙක්වත් විරියක් කරන්න බෑ. මට හිතෙන විදිහට මේ තුන් දෙනාගේම සාමූහික ප්‍රයත්නයකින් තමයි මේ යුද්ධය දිනුවේ කියන එක තමයි. අනිත් හමුදාපතිවරුනුත් ඉන්නවද මේ පරිච්ඡේදයන් තුළ සඳහන් තිබෙන්නේ? ඉන්නවා. කොළ කෑල්ලකින් අපේ රටේ ලියලා දුන්නු පළවෙනියා නිසා එයා ද්‍රෝහියෙක් කියන කතාව ඒකේ ඇත්තක් තියෙනවා. ඒ පළවෙනි මේක කරේ එයා තමයි. නමුත් මම නම් ඉතිහාසය ඉගෙනගෙන ඉතිහාස කරුණු සලකලා බලනකොට දොන් ජුවන් ධර්මපාලට එවැනි ද්‍රෝහියෙක් විදියට චෝදනා කරන්න කැමති නෑ. හේතුව? මොකද හැමෝම බය නැතුව දොස් කියන කෙනෙක්. ඔව් ඒ වුණාට මං හිතෙනවා මම බය නැතුව කියනවා මේ ඔහු පිට ඒ චෝදනාව දොන් ජුවන් ධර්මපාල පිට ඒ චෝදනාව සම්පූර්ණයෙන් දාන එක වැරදි. මොකද දොන් ජුවන් ධර්මපාල ඒ තත්වයට පත් උනේ ඔහුගේ පියා නිසා. ඒ කියන්නේ හත්වෙනි බෝනක බාහු තමයි කෝට්ටේ රාජ්‍යයේ දැන් විජයබා කොල්ලෙන් සහෝදර තුන්දෙනා අතර රාජ්‍ය බෙදාගත්තා. රාජ්‍ය බෙදාගෙන වැඩිමලා වශයෙන් හත්වෙනි බෝනක බාහුවට හම්බ වුණා කෝට්ටේ රාජ්‍ය. ත්‍රිසිංහලාදීශ්වර කියලා එයා ඉතින් ප්‍රධානීය වශයෙන් හිටියා. එයාගෙන් පස්සේ ඒ රාජ්‍ය උරුම වෙන්න තිබුණේ සීතාවක මායාදුන්නට. දැන් සීතාවක මායාදුන්නට මේ රජකම දෙන්නේ නැතුව බෝනක බාහුව හදා වඩාගත් එයාගේ දෙවෙනි බිසවගේ හදා වඩාගත් බිසවගේ දරුවෙකුත් නෙවෙයි හදා වඩාගත් දරුවෙකුට මේ රජකම දෙන්න කුමන්ත්‍රණය කරා. කුමන්ත්‍රණය කිරීමේ ප්‍රතිඵල වශයෙන් තමයි මේ දොන් ජුවන් ධර්මපාලට මේ තත්ත්වය උදා වුණේ. දොන් ජුවන් ධර්මපාල පොඩි කාලේ ඉඳලම ලදරු වයසේ ඉඳලම එයාගේ ප්‍රතිමාවක් හදලා එයාගේ රූපයක් හදලා පෘතුගාලට යවලා පෘතුගීසීන්ගේ ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරා. ඒකම ඒ ප්‍රතිමාව ආපහු ගේනකොට ඒ නැවේ ආවා පූජකවරු. ක්‍රිස්තු භක්තික පූජකවරු ඇවිදින් ක්‍රිස්තියානි ධර්මයේ මේ රටේ පතුරවන්නට වැඩ කටයුතු ආරම්භ කළා. හැබැයි හත්වෙනි බෝනක බාහුව රජුරුව ක්‍රිස්තියානි ආගම වැළඳගත්තේ නැහැ. ඒ ආගම පතුරවන්න ඒක පූජකවරුන්ට උදව් කරා. ඊළඟට දොන් ජුවන් ධර්මපාල රජ වෙන දොන් ජුවන් ධර්මපාලගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් අර පූජකවරුන්ට බාර දුන්නා. පූජකවරු අර ක්‍රිස්තියානි ආගමේ ගැන්වීම් අනුව යුරෝපයේ දර්ශනයන් අනුව තමයි මේ කුමාරයා හදා වඩාගත්තේ. ඒකට එයා රජ වෙනකොට එයා සම්පූර්ණ ක්‍රිස්තු භක්තික මේ රට ගැන මේ රටේ සભ્યත්වය සංස්කෘතිය මේ රටේ ආගම විශේෂයෙන් මේ රටේ සભ્યත්වයට පදනම් වුණු බුදුදහම පිළිබඳ කිසිවක් දන්නේ නැති රජ කෙනෙක් බවට පත් කරලා හිටියා. ඒක එතකොට ඊළඟට එයාට කරන්න තිබුණු දේ තමයි පෘතුගීසියෙන් ඇරෙන්න වෙන ආරක්ෂකයෙක් හිටියේ නෑ. ඒක නිසා අවසාන මොහොතේදී අන්තිම කැමැති පත්‍රයෙන් රාජ්‍ය ඒගොල්ලන්ට ලියලා දෙන්න සිද්ධ වුණා. ඒ නිසා ඒක ඒ ලියලා දීමේ ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා ඒක මෙහෙම කිව්වෝ. ඔහු දේශපාලන රූකඩයක් වුණා තමයි. නමුත් ඒකට වග කියන්න ඕනේ ඔහුගේ පූර්ව પરම්පරාව. પરම්පරාව. මිසක් ඔහු නෙවෙයි. ඔහු නෙවෙයි.